හයි ගයිස් ඔන්න කාලෙකට පස්සේ අපි අද එළියට බැස්සා. ලස්සන දවසක් ඉර පායලා තියෙනවා. ඉතින් ගේ ඇතුළට වෙලා ඉන්නේ නැතුව පොඩි කට්ටියත් එක්ක අපි මෙන්න මෙතනට ආවා. අවුරුදු ගාණක් පුරාවට අපි මේ තැන පහු කරගෙන අපේ වැඩවලට හෙට මෙහෙට ගිහිල්ලා තිබුණාට පුංචි ඇත් එක්ක මෙතනට අපිට එන්න කවදාවත්ම පුළුවන් වෙලා තිබුණේ නැහැ. මේ පේන්න තියෙන පරිසරය අපිට නම් ඒ තරම් නැවුම් දර්ශනයක් නොවුනත් අපේ පොඩි දෙන්නට ඒ දර්ශනේ මාර විදිහට දැනුණා කියලා එයාගේ ඇස් දෙකෙන් අපිට දැක ගන්න පුළුවන් වුණා. මේ තැන නම් දෙකකින් හඳුන්වනවා. එකක් තමයි ස්ටුවර්ට් ටවර් අයිස්ක්‍රීම්. අනිත් එක තමයි The Round House කියලා. ඉතින් මෙතන සත්තු ගොඩක් නැති වුණත් අපිට බලන්න මේ ඉන්න පෝනියෝ කීප දෙනයි ඒ වගේම ගෝට්ස්ලා ඊට පස්සේ මෙතන ඉන්න පිග්ස්ලා ටික පුංචි ළමයින්ට නම් ගොඩාක් විනෝදජනක අත්දැකීමක්. මෙතන ඉතාම කාර්ය බහුල තැනක්. ඒ කියන්නේ වාහන වේගෙන් යනවා. ඒ හින්දා අනිවාර්යෙන් ඔයාලා මෙතන බලන්න යනවා නම් ඒකනත් සැලකිලිමත් වෙන්න ඕනේ විශේෂයෙන්ම. ඉතින් විනාඩි 40ක් විතර අපි මේ සත්තු ටික දිහා බලාගෙන ඉඳලා එයාලත් එක්ක හුරතල් වෙලා අපි ගියා කැෆේ එක පැත්තට. බලමු කැෆේ එක ඇතුලේ මොනවද අපිට කන්න බොන්න තියෙන්නේ කියලා. මේ ස්ටුවර්ට් ටවර් අයිස්ක්‍රීම් එකේ විශේෂත්වය තමයි එයාලටම ආවේනික මේ රසයන් හින්දා මේ අයිස්ක්‍රීම් එකට මේ පැත්තේ මාර ලොකු තැනක් තියෙනවා. මිනිස්සු පොලිමේ ඇවිල්ලා මෙතන බලාගෙන ඉන්නවා අයිස්ක්‍රීම් කන්න. ඇත්තටම අද එහෙම නැති වුණත් වෙනතට මෙතන ලොකු කියුව එකක් අපිට දැක ගන්න පුළුවන්. මේ පේන්න තියෙන කොටස තමයි මේකේ රවුන්ඩ් හවුස් එක විදිහට හඳුන්වන්නේ. ඇත්තටම කියන්න ඕනි අපි ෂොප් එකෙන් මිලදී ගත්තු සේරම දේවල් සාමාන්‍යයෙන් අපි කඩේකින් ගන්න දේවල් වලට වඩා ගොඩාක් රසයි. ටිකක් වැඩිපුර මුදලක් ගෙවුවත් ඒ ගන්න මුදලට ඒකේ ගුණාත්මක භාවය ඇත්තටම තියෙනවා. අපි කන්නගත්තු ස්ට්‍රෝබෙරි ටික එවෙලම ඉවර වුණා. විනාඩි 2-3ක්වත් ගියේ නැහැ. ඒ තරම් රසයි. ඉතින් පර්ත් නගරෙට තාම කිට්ටු මෙතන මේ සමයක කාලෙදී ඔයාලගේ ෆැමිලි එකත් එක්ක ගිහිල්ලා කොෆි එකක් බීලා ඒ වගේම පොඩි ළමයින්ට වෙනස් අත්දැකීමක් කරන් දෙන්න කියාපු තැනක්. එහෙනම් මේ තැන සේව් කරලා තියාගන්න ඔයාලගේ ෆැමිලි එකත් එක්ක ඊළඟට එළියට යන්න බලාගෙන ඉන්න තැන විදිහට අයිඩියා එකක් ගන්න.